වැදගත් ප්‍රශ්නයක්. මම කලින් කිව්වා මේක සයිට් එක සඳහා හේතු කොඳුයට පේලිය ආශ්‍රිතව සහ කොඳුයට පේලියෙන් එළිය කියලා අපිට වෙන් කරලා හඳුනගන්න පුළුවන්. කොඳුයට පේලිය ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් ප්‍රධාන හේතු තුනක් තියෙනවා. එකක් තමයි අපි මේ කියන ස්පයිනල් ස්ටෙනෝසිස් කියන එක. ඒ කියන්නේ අපේ කොඳු නාරඩිය තියෙනවා. කොඳු නාරඩිය මැද ටියුබ් එකක් වගේ යනවා. ওই ටියුබ් එකේ ඩයමීටර් එක නැත්නම් මේ නිෂ්කම්භය අඩු වෙන්න පුළුවන්. ඒ නිෂ්කම්භය අඩු වීම නිසා සයිට් එක එන්න පුළුවන්. ඊට අමතරව අපි දන්නවා මේ කොඳුයට පෙළේ තියෙන මේ අස්ථි කොටස් දෙකක් vertebrae දෙකක් කියලා කියනවා. මේ දෙක අතර අපි දන්නවා කුෂන් එක විදිහට යම් පෑඩ් එකක් තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ intervertebral disc එක කියලා. ඒ ඩිස්ක් එක පිටිපස්සට නෙරායාම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නෙරායාම සිද්ධ වෙලා මම අර කිව්වා මම මුලින්ම කිව්වේ ලම්බා රීජන් එකෙන් දෙපැත්තට ස්නායු ගමන් කරනවා කියලා යුගල් පහක්. අනේ යුගල එක යුගලම හෝ යුගලම වෙන කලාතුරකින් එක මේ එළියට යන නර්ව් එක තද කිරීමකට ලක් වෙනවා. අර පිටිපස්සට අර නෙරිලා එන අර ජෙල් එකේ කොටස මගේ. ඒක අපි කියනවා ඔය නෙරායම ඩිස් හර්නියේෂන් එකක් නැත්නම් ඩිස් බල්ජ් එකක් කියලා කියනවා. ඒකත් හේතු වෙන්න පුළුවන්. ඊට අමතරව සමහර විට වයසත් එක්ක ඔය මේ අපි කියනවා ඩීජනරේටිව් කන්ඩිෂන්ස් කියලා ස්පයිනල් කෝඩ් එකේ ඇති වෙන. ඒ කියන්නේ අර අස්ථි කොටස් දෙකක් අතර ගැප් එක සාමාන්‍ය තත්ත්වයක් විදිහට ඒ කියන්නේ වයසත් එක්ක අඩු වෙන්න පුළුවන්. අපි කියනවා ස්පයිනල් කෝඩ් එකේ ඩීජනරේෂන් එක කියලා. එතකොට මේ ලං වෙද්දී අපිට ඔක එක්ස්රේ පරීක්ෂණ මගින් පැහැදිලිවම අඳුර ගන්න පුළුවන්. මේ ලං වීමේදී යම් ප්‍රමාණයකට ලං වෙද්දී අර අස්ථි ප්‍රමාණය අපි ඔය නී ඔස්ටියෝආර්ත්‍රයිටිස් වලත් ඔය තත්ත්වය ඇති වෙනවා. අපි කියනවා බෝන් ස්පර්ස් කියලා. පොඩි පොඩි අස්ථි කොටස් වර්ධනය වීම බෝන් එකේ තියෙන්න ඕනේ ගැප් එකට වඩා ස්පේස් එක අඩු වෙද්දී අන්න ඒක හේතුවෙන් බෝන් ස්පර්ස් ඇති වෙනවා. පොඩි අස්ථි කොටස් ඇති වෙනවා. ඔය අස්ථි කොටස් ඒ බෝන් ස්පර්ස් ඉහිල්ලා අර නර්ව් එක ටච් කරනවා. අන්න එතනත් හේතුවක් වෙනවා. ඔය අවස්ථා තුන තමයි ප්‍රධානම මේ කොඳුයට පෙළ ආශ්‍රිතව සයිට් එක ඇති වෙන්න පුළුවන් වෙන්නේ.